මම මනෝරි. මගේ වයස අවුරුදු 30යි. මම රෝහලක වැඩ කරන වෛද්‍යවරියක්. මගේ ජීවිතේ අඳුරු කාලයකින් මම විවාහ වුණේ. ඒක මට වාසියක් උනේ නැහැ. මගේ කලින් සැමියා හොඳ කෙනෙක් වුණා කියන්න බෑ. ඔහුට මම වටිනවද කියලා ඔහු කවදාවත් හිතලා නෑ. ඔහුගේ ව්‍යාපාරේ, යාළුවෝ, මත්පැන් ඒවයි තමයි ඔහුට වටිනේ. අපි විවාහ වුණාම මාස 6ක් පුරා මට ආදරේ කියලා ඔහු කිව්වා. ඒත් ඒකට පස්සේ ඔහු මාව තනියම තැබුවා. මම රෝහද වැඩ රාත්‍රිවල නිවසේ අහිංසක කඳුලක්. මම ඒක සිහි කරගෙන ගියා හැමදාම හිතුවේ හරි වෙනස් වෙයි කියලා. ඒත් ඔහු නොවෙනස් වුණා. අවසානයේට මම තීරණයක් ගත්තා. මට විඳින්න වෙන්නේ නරකම දෙයක් එකක් වුණත් සත්‍යය පිළිගන්න. අපි වෙන් වුණා. මගේ ජීවිතේ අලුත් පරිච්ඡේදයක් ආරම්භ වුණා. තනියම ඉන්න එක පළවෙනි වතාවට මම බය වුණා. ඒත් සමහර විට ඒ තනිවීම මට මගේ සත්‍යය හඳුන්වලා දුන්නා. දැන් මම හැමදාම වැඩ යනවා. රෝහලේ රෝගීන්ට හොඳ වෙන්න උදව් කරනවා. ඒත් හිත තුල තියෙන හිස්කමක් තියෙනවා. ඒක ආදරයකට, සැලකිල්ලකට, යහපත් සහකාරයෙකුට තියෙන තැනක්. මට දැන් ඔයාව හොයනවා. ඔයා කියන්න මට අවශ්‍යයි යාව. මට අවශ්‍ය කෙනා යහපත් හිතක් තියෙන කෙනෙක් වෙන්න ඕන. කතා කරනකොට හොඳින් අහන කෙනෙක්. මගේ හිනාවට හිනාවෙන, මගේ කඳුලට හේතු අහන කෙනෙක්. ඔහුට මට ගරු කරන්න ඕන. මට අසරණ වගේ හැගී වෙන්න දාන්නේ නැතිව මාව වටිනවා කියලා හැමදාම මතක් කරන්න ඕන. ඔහුට පවුලේ වටිනාකම් තේරුම් යන්න ඕන. හුඟක් සල්ලි තියනවත් නැද්ද කියන එක වැදගත් නැහැ. මට ඕන හදවතට සල්ලි තියන කෙනෙක්. ඒක තමයි මම දැන් සොයන්නේ. ඔහුට යහපත් දරුවෙකු වගේ හැසිරෙන්න ඕන. මගේ අම්මාට, තාත්තාට, යාළුවන්ට ගරු කරන්න ඕන. මගේ ජීවිතේ අලුත් ආරම්භයක් වෙන්න ඕන ඔහු. ඔහු එක්ක මම ආයෙත් විශ්වාස කරන්න ඉගෙන ගන්න ඕන. මගේ පැරණි ජීවිතය මට පාඩම් ගොඩක් දුන්නා. දැන් ඒ පාඩම් වලින් මම ඉගෙන ගන්නවා. මම හොයන කෙනා සඳහා මම සූදානම්. ඒත් ඔහුත් එයාව සූදානම් කරගන්න ඕන. මම හොයන ආදරය සරලයි. උදේක සුබ උදේසනක් කියන ටෙක්ස්ට් එකක්, රාත්‍රියට හොඳ නිින්දක් කියන එක. බාධ කර උපදෙස් වලට වටිනාකමක් දෙන එක. එකට ජීවිතේ ගමන යන්න ආසාවක් තියෙන එක. මම හිතනවා ඔයා කොහේ හරි ඉන්නවා ඇති කියලා. මම දැන් සූදානම්. ආදරය කියන එකට නැවතත් විශ්වාස කරන්නත්, ඒ ආදරේ රැකගන්නත් මට හැකි. කාලය ඉදිරියට ගියත් හදවතේ තියෙන හැඟීම තවමත් වතාගෙන නැහැ. හැම දවසකම මම මගේ ජීවිතය අලුතෙන් ගොඩනගා ගන්න උත්සාහ කරනවා. කවදා හරි රෝහලේ වැඩ ඉවර වෙලා නිවන්සෙන් වාඩි වෙලා තනියම කෝපි කෝප්පයක් අරන් ඉන්නකොට හිතනවා කවදද ලස්සන පවුල් ජීවිතයක් ගත කරන්න පුළුවන් කියලා. මෙහෙම හිතනකොට තමයි එයාව මට මතක් උනේ. මම හිතනවා ඔහු මට හොඳ මිතුරෙකු වුණා වගේ වෙන්න ඕන. හරුම සරල කෙනෙක්. හිනා වෙන්න දන්න කෙනෙක්. මගේ දුක දැනගන්න පුළුවන්. ඒක මට නොකියවෙන්න දැනෙන්න කෙනෙක්. ඔහුට ආදරය කියන එක ගෙවී යන වචනයක් වෙන්න එපා. ඒක ක්‍රියාවලින්. ඔහුට ආදරය කියලා කියන විට ඒ වචනයට බරක් වෙන්න ඕන. මම වෛද්‍යවරු කියලා නම් ඉන්නේ දවස පුරාම වෙන කෙනෙකුගේ ජීවිත රැකගන්න. ඒත් මාහටත් ආදරයක අවශ්‍යතාව තියෙනවා. මමත් කවදත් වටින කෙනෙක් වෙන්න කැමතියි. ඔහුට දරුවෙකු වගේ සරලත්වයක් තියෙන්න ඕන. එකම කතාව දිගටම කියන කෙනෙක් නොවෙන්න. හිනා වෙන්න දන්නේ බොහෝ විට නිශ්ශබ්ද කෙනෙක්. ඔහුට ගැඹුරු හදවතක් තියෙන්න ඕන. මට ලොකු තෑගක් දෙන්න ඕන නෑ. කවදාවත් එක පපුවක් උඩට මගේ හිස තියාගෙන නිදාගන්න පුළුවන් විශ්වාසය, ඒ තමා මට ලොකුම තෑග. කියලා අහන්නේ නැතිව මම හරි සතුටුයි ඔයා ලැබුණාට කියන කෙනෙක්. ඒ වචන අහලා මට හිතෙන්නේ ඔවුන්ට මගේ තනිකම තේරුම් ගියේ නෑ කියලා. මම කවදාවත් කෙනෙක් එක්ක ඉන්න බියෙන් නෙවෙයි. ආයෙත් වංචා වෙලා ආයෙත් කැඩෙන්න නැහැ කියලා විශ්වාසයක් තියෙන්න වගේ කෙනෙක් එක්ක ඉන්න තමයි මගේ ආසාව. සියලු දෙනා කියන විදිහට ජීවිත සරල නෑ. ඒත් ආදරය කියන එක ඔච්චර සංකීර්ණ වෙන්න ඕනේද? සරල ආදරයක්, සත්‍ය ආදරයක්, ඒකමයි මම ඔයාවෙන් බලාපොරොත්තු වන්නේ. ඔයා මට කියනවාටි මනෝරි ඔයාට තව දවසක් බලන්න වෙනවා. මම තවම සූදානම් නෑ. ඒක හරි. මම වෙනස් වෙන්න කලින් ඔයාව හොඳින් තේරෙන්න ඕන. ඔයා තවමත් පැරණි ආදරයක් අමතක කරගන්න බරපතල තැනක් ඉන්නේ නම් මම ඔයා වෙත එහෙම වෙන්න ඉඩ දෙන්නම්. මොකද ආදරය එපාද කියලා නෙවෙයි. ඒකට ගරු කරන නිසා.
මගේ ආශාව ඔයාව ව්‍යාපාරකාරයෙක් වන්න කියන එක නෙවෙයි. මගේ හීනය රාත්‍රිය අඳුරේ මගේ අත අල්ලලා ඔයා නිදියන්න මම ඉන්නවා කියන කෙනෙක්. කවදාවත් මට ඉවසිල්ලෙන් අහන්න, උදව් කරන, හාස්‍යයකට hina වෙන්න, දුකෙදි පසු වෙන්න නැති කෙනෙක්. මම ඔයාට ආදරෙයි කියලා කියන වෙලාවට ඒ වචනයෙන් කම්මැලි වෙන්න නැතිව ඒ වචනය අගය කරන කෙනෙක් ඔයා වෙන්න ඕන. කවදාවත් විවාහය කියන්නේ යහපත් ජීවිතයක් වගේම සෙරිනිති එකක් විය යුතුයයි. අපි එකිනෙකට හොඳම මිතුරන් වෙලා එකිනෙක පිළිගන්න ඕන. විවිධත්වයේ සමග ජීවිතේ සෑදෙන්න ඕන. මම දැන් සුදානම්. ඔයා එනකන්න මම බලාගෙන ඉන්නම්. මම දන්නවා හරි මොහොතේදී ඔයා ආවොත් ඔයා මට වපින බව මම පළවෙනි බැලීමෙන්ම දැනගන්නවා. කවුරුත් නොදන්න මට පමණක් විඳින්න උන වේදනාවක් තියෙනවා. මගේ කලින් විවාහය ගැන මම කවදාවත් අයත් කතා කරන්න අකමැතියි. ඒත් අද මට හිතෙනවා ඒ ගැන කෙටියෙන් හරි ඔයාට දැනගන්න ඕන කියලා. මම විවාහ වුණේ ලොකු බලාපොරොත්තු වලින්. සංසුන් ජීවිතයක්, ගෞරවය, සහයෝගය, ඒ හැමදේම මම බලාපොරොත්තු වුණා. පළමු දවස් ටික හොඳ වුණා. ඒත් අඩු ගැටුම්, නොතේරෙන පරස්පරතා, අවංකතාවයේ අදුව ඒවා අඩු විදියට හදවත පුරා බිඳලා දාලා මම හැම වෙලාවෙම ගොඩගන්න උත්සාහ කළා. කතා කළා, හදමින් හිටියා. ඒත් එකපාරකදී මට හැඟුණා මම තනිවම මේ ජීවිතය ගලවන්න උත්සාහ කරනවා කියලා. ආදරේ කියන වචනය කාලෙත් එක්ක රිදවීමක් වෙලා. එදා මම තීරණය කළා තනියම ඉන්න ඕන හරි මට සත්‍යත්වයක් ඕන. ඒ තීරණය ගන්න එක ලේසි නෑ. සමාජය, අපේ පවුල, මිතුරන් හැමෝම මගේ තීරණය අභියෝග කළා. ඇයි බෙදෙන්නේ කියන ප්‍රශ්නයට මම නිවන්සෙන් උත්තරයක් නෙවෙයි. නිවන්සෙන් නිශ්ශබ්දව හැසිරුණා. කාලෙත් එක්ක මම තනි ජීවිතය විඳින්න ඉගෙන ගත්තා. මගේ රෝහලේ රෝගීන්ට හුරු වෙලා ඔවුන්ගේ දුක සැනසීමෙන් මට සතුටක් හඳුනාගත්තා. ඒත් කවදා හරි මම තෙරපෙන්න වගේ හැගෙනා දවස් එනවා. ඒ දවස්වල මම මගේ හදවත අසයි ඇයි තවමත් ඒ ආදරය සෙවෙන්නේ කියලා. ඒ උත්තරය මට තවමත් සරලයි. මම හිතනවා ඒක හැමෝම ලැබිය යුතු දෙයක් කියලා. ඒ අයගේ පස්සට පවා සලස්වීම, කිනාවක්, සිහිනවලට සහය දීම, ඒ හැමදේම ජීවිතේ තරමක් වටිනා කරලා දෙනවා. මම අදට මටම පොරොන්දුවක් දීලා තියෙනවා. මනෝරි, ඔයා පසුගිය අඳුරු දිනයන හරහා ගිහින් අද මෙහෙමයි කියලා හිටියානම් හෙටට හොඳම දෙයක් එන්න පුළුවන්. ඒ හින්දා ඔයාට මගේ අනාගතයේ සෙරිනිටි එකට මම මේ කියන්නම්. දවස් ගිය ගමන් මගේ ජීවිතයත් පොඩි වෙනසකට මුහුණ දුන්නා. කවදාවත් මට හිතාගන්න බැරි විදියකට ජීවිතේ අලුත් පිටුවක් විවෘත වුණා. ඒ වුණේ තවත් වෛද්‍යවරයෙක්, සචින්ත. ඔහු මගේ රෝහලේම වැඩ කරනේ. මුල්දී අපි අතර සාමාන්‍ය කතා විතරයි. ඒක ඔහුගේ ආකලන හැකියාව මට ඇහැරුණ අවස්ථාවන්හිදී උදව් වීම. මගේ සිනා පිටවන්න හේතු වීම ඒ හැමදේම මට ආදරයට යන මගමක් වගේ තේරුණා. ඔහු කිසි දිනයකට මට ඔයා කැමතියි කියලා නොකියා ඒ වචන වඩාත් පවසන හැඟීම් වලින් හැසිරුණා. එකවර ඔහු කිව්වා, "මනෝරි, ඔයා මගේ ජීවිතයට ආපු දවසේදී මට හිතුණා ආදරේ කියන එක යලි විශ්වාස කරන්න පුළුවන් වෙයි කියලා." ඒ වෙලාවේ මට වචන කියන්නත් බැරි වුණා. හදවත පිරුණ හැඟීම් වලට වචන නෑ කියලා මට හිතුණා. මගේ ඇස අඩුවෙන් පිරුණා. මම නටපු මන්සන්දියකදී ඔහුගේ අත මට වෙලා හිටියයි. අපි ආදරය කළා. සරලව, ගෞරවයෙන්, උණුසුමෙන්. එකිනෙකේ ජීවිතයට එකිනෙක වැදගත් බව දැනගන්න හැමදාම උත්සාහ කළා. ඔහු මගේ හිත හොඳින් තේරුම් ගත්තා. මම ඔහුට විශ්වාස කළා. අවසානයේ අපි විවාහ වුණා. පොඩි උත්සවයකින් අපිට ආසයින් පිරුණු මිතුරන් ඉදිරියේ සෙරිනිටි එකක් වගේ සංසුන් ජීවිතයක් අපි ගොඩ දාන්න පටන් ගත්තා. මට දැන් හිතෙන්නේ ජීවිතය කොච්චර අඳුරු වුණත් ආදරේ කියන එක එලියක් වගේ. ඒ එලිය මට දුන්න සචින්ත. එයා ලෝකය මට අලුත් ජීවිතයක් ගෙනා.